දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි මේ පොතක් කියලා අපි ගමු මෙතන පොතක්. එතකොට පොත කියන අදහස ආවේ කොහොමද? දැන් අර ගහක සෙවණැල්ල ගත්තාම ගහ සෙවණැල්ල ගහත් පොළවත් ආලෝකයක් නිසා තමයි සෙවණැල්ල තියෙන්නේ නේ. ගහක සෙවණැල්ල. එතකොට සෙවණැල්ල කියන්නේ ගහද? සෙවණැල්ල කියන්නේ පොළවද? සෙවණැල්ල කියන්නේ එහෙනම් ආලෝකයේද? එහෙනම් සෙවණැල්ල කියන්නේ මේ තුනමද? එහෙනම් තුنين වැඩි එකක්ද? එහෙමත් නෑ. හැබැයි ඒ අර ගහත් ආලෝකයක් පොළවත් නැත්නම් සෙවණැල්ලක් හමු වෙනවද? සෙවණැල්ලක් හමු වෙන්නේ නැහැ. එතකොට පොත කියලා කියන්නේ. පොත කියන්නේ දැන් මේක පොත කියන්නේ ඇහැද? පොත කියන්නේ රූපෙද? මේ වර්ණ රූපෙද? පොත කියන්නේ චක්කු විඥානේද? පොත කියන්නේ තුනමද එහෙනම්? එහෙනම් මේ තුන නැතුව පොතක් තියනවද? එහෙනම් මොකද්ද මෙතන තියෙන්නේ? එතකොට මන ආයතනට ගත්තාම මනසින් අතීත ආවර්ජණයෙන් අර දරුවා අම්මයි කියලා ඉගෙන ගත්තේ. ඒ විදිහට හදාගත්ත එක නේ මේ පොතේ කියලා කියන්නේ. එතකොට මෙතන බාහිර රූපයක් ඇති බවට මන ආයතනෙට හම්බ වෙන ඇත කියන අන්තේ. අන්තය තුල ඉඳගෙන තමයි අපි පොත කියන්නේ. විඥාන මධ්‍යයෙන් පොතක් කියන්න පුළුවන්. විඥාන මධ්‍යයෙන් පොතක් කියන්න බෑ. පොත හමු වෙන්නේ නැහැ. එතකොට පොත කියලා කියන්නේ මනසින් හදාගත්ත ප්‍රඥප්තියක්. සංකල්පයක්. මඤ්ඤණාවක්. මඤ්ඤම්. අරහනේ තොට මඤ්ඤන්ද කියලා. අන්නේ කතාව තියෙන්නේ. ඒ වගේ එතකොට මේ පොත කියන්නේ මනසින් හදාගත්ත දැන් බුදුරජාන් වහන්සේ දේශනාව තියෙනවා අර මේ නිවනක් මඤ්ඤණා කරන. නිර්වාණයත් කියන එක සංකල්පයක් වශයෙන් හදාගන්න. ඒකත් මනසින් හදාගත්ත සංකල්ප. එතකොට නිවනක් කියලා සසරක් කියලා එකක් හම්බ වෙනවද? ඒක ශූන්‍යයි. එතකොට ඒ නිවන සසරක් හම්බෙන්නේ නැත්නම් එහෙනම් නිවන කියන්නේ මොකද්ද කියලා අහුවොත් කියන්න පුළුවන්ද? කියන්න බෑ. හැබැයි ඒක එහෙම දෙයක් දැනෙන්නේ නැද්ද? අන්න ඒක තමයි නිර්වාණය කියන්නේ. එතකොට අන්න එතන අන්නේ දර්ශනයේ ශුන්‍යතා දර්ශනයේ තියෙනවා. දැන් අපට ඔකට ප්‍රධාන බාධා වෙලා තියෙන්නේ මේ බාහිරින් රූපයක් අපට හම්බ වෙනවා. ඒ බාහිරින් රූපයක් හම්බ වෙන එක තමයි අපිට තියෙන ප්‍රධානම බාධකය. මේ බාහිරින් වටාත්තක් හම්බ වෙනවා, පොතක් හම්බ වෙනවා, මෙතන පිරිසක් ඉන්නවා, මේ සිවුරක් ඇඳගෙන කෙනෙක් ඉන්නවා, ආම්දුරු කෙනෙක්, ගිහි කෙනෙක්, කැමරාවක්, මේ අහසක් පොළොවක්, ලයිට් පෑන් කරකැවෙනවා. ඉතින් මේ බාහිරින් බාහිරේ ඇත්තක් වෙලානේ.